දැන් අපි කියන හින්දාම පස්සේ මට මේක ලස්සනට පේන්න ගත්තා කියන්නේ. ඒ තමයි මගේ හිතට කෑගල්ල කියන එක මුලින්ම රිංගුව දවස. දැන් ඉදා දැන් අපි දෙන්න දැන් ඔන්න ඉන්න ගමන් එයාත් බලනවා මාත් බලනවා. දැන් වැඩේ හරිය ඔන්න වෙලා තියෙන්නේ. මම ඉස්සර ගුරුනාගල පස්සේ නිමල් හිටියාරච්චි කියලා සර් කෙනෙක් ගියේ. සර්ගේ ක්ලාස් එකේ ඉස්සරහ වාඩි වෙනකොට මේ වගේ ලොකු හෝල් එකක්. මෙහෙම සර්ට මූණලා පේලි දෙකක් තිබ්බා මෙහෙම. ඒ කියන්නේ මෙහෙම පේලියයි මෙහෙම පේලියයි. සර්ට මූණලා මෙන්න මේ පැත්තේ හරස් අතර පේලි වගේ තිබ්බා. පන්ති ඊට පාවිච්චි කරන්නේ. දැන් මේ ළමයි ඔක්කොම මූණලානේ ඉන්නේ. ඔය ඩෙස් මේ පැත්තට තිබ්බා කියලා හිතන්න කොහොම හරස් අතර. ඔහොම තමයි තිබ්බේ. ඔය පොලිමේ වාඩි වෙනවා එවෙලා ගෑනු ළමයි කරේ. ඊට පස්සේ අපේ කොල්ලන්ගේ පොඩි ඕකට තිබ්බා නිකන් පොඩි සංඥා අණුවක් විදිහට ක්‍රියා කළා. එයා අපේ උන්ගේ තිබ්බ පොඩි ලයින් එකක් දැන් බලනවා ලස්සන කෙල්ලෙක් වාඩි වෙනවා. මට ඇත්තට මේ ළමයි ලස්සනක් ලොකට පෙවුන්නේ නැහැ කාලේ. දැන් අපි කියන හින්දාම පස්සේ මට මේක ලස්සනට පේන්න ගත්තා කියන්නේ. ඉරිදා පන්තියේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඊළඟ සතිවල දැන් මම පන්ති යන්නේ වැඩිපුර දැන් මේ ළමයා ඊ කියලා හිතාගෙන. මේ ෆස්ට් ෂයි එකේ මේක සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි දැන් ඔන්න ෆස්ට් ෂයි එකේ මම කරලා තියෙන වැඩ පේනවා. එතකොට මේ දැන් ලස්සනටත් පේනවා. මම දැන් කොහොමද කියලා සති 6ක් 7ක් ගියා. දැන් අපේ උන් අතර මතයක් හදුනා නෑ මේක දැන් අපිට අයිති නෑ මූට තමයි අයිති වගේ එකක් ආවා. මලිය දෙසෙක් හිටි. ඊට පස්සේ මමත් දැන් අරුන්ට පොඩි සත්තමක් දැම්මම කවුරුත් බලන්නේ ඊට පස්සේ මම ඉඳලා දවසක් ටැප් එක ළඟදී මේ මම නිකමට කතා කළා. මෙයා ටැප් එක ළඟ එනකන් ඉඳලාම තමයි මම වැඩේ කළේ. කතා කරලා නම අහගත්තා. නම කියන්නේ කොහෙද කියලා ගත්තා. කොහෙද කියලා කොහම කෑගල්ල කිව්වා. ඔය තමයි මගේ හිතට කෑගල්ල කියන එක මුලින්ම රිංගුව දවස. ඊට පස්සේ තව දවස් දෙකක් තුනක් කොහොම ඉතින් ඉඳලා දැන් සමහර දවස් වලට මේ එයා යන්නෙත් මේ අපේ පෝලිං ළඟින්ද මම පෝලිමේ කෙලවර තමයි වාඩි වෙන්නේ. දැන් මෙයා යනවා නේ. ඊට පස්සේ ටැප් එක ළඟදී මට අමතකුණා කියන්නේ දැන් එතනින් ඇහුවේ කොහෙද කියලා විතරයි. අහලා මම අතින් ආයෙ වාඩි වුණා. වාඩිලා දැන් මම ඉන්ටර්වල් පස්සේ ඉතින් එනකොට මම ෂේප් එකේම වෙලා වගේ නම් මොකද කියලා ඇහුවා. එතන නම කිව්වේ. නම කියාගෙන ගියා. ඒක කෙල්ලට තේරෙන්නේ නැති මොකද මේ පැණියා තමයි කියන්නේ. ඊට පස්සේ මම බය නැහැ කතා කරන්නේ. බය නැතුව කතා කරනවා. ඊළඟ දවසේ මම තීරණය කළා රයිට්. තව ටිකක් විස්තර කතා කරන්න ඕනේ. කොරනගල ඉම්පීරියල් කියලා මේ හෝල් එකක් තියෙනවා. ඔතන හිටියා මම දැන් හොඳට ඇඳගෙන. දැන් හොඳට ඇඳගෙන දැන් සෙන්ටර් එක ගාන ඉන්නවා දැන්. මට පේනවා සෙන ගෑත් නැත් කරගෙන මෙයා එනවා. හරි වැඩේ හරි. ටක් ගාලා කතාවට පටන් ගත්තා. එතනින් තමයි දැන් කතා කරගෙන යනවා. කෙල්ලත් කතා කළා. දිගටම කතා කරගෙන ගියා. මොකද ඉස්කෝලේ ස්වර්ණ ජයන්ති කිව්වා. ස්වර්ණ ජයන්ති කියලා නම කතා හරි දුන්නේ නැහැ මම කාලේ. ඊට පස්සේ මම ඉතින් අහගෙන ගිහලා කොහෙද මේ ගම්පලත් ඔක්කොම ඇහුවා. තමයි කියන්නේ කෑගල්ලේනේ. අදටත් මතකයි මේ ඇඩ්‍රස් එක මතකයි මට. ඇඩ්‍රස් එක කිව්වට ඇඩ්‍රස් එක කිව්වේ නැහැ ගම කිව්වේ. පස්සේ මම හිතාගත්තා දැන් ඔන්න දැන් ඉදා දැන් අපි දෙන්න දැන් ඔන්න ඉන්න ගමන් එයාත් බලනවා මාත් බලනවා. දැන් වැඩේ හරිය ඔන්න වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දවසේ අහන්න කියලා හිටියේ. ඊළඟ දවසේ ආවා. මෙලම ආවේ නැහැ. ඊළඟ සතියේත් හිටියා. ආවේ නැහැ. සති 5ක් විතර හිටියා වොම ආවේ නැහැ. දැන් අන්තිම සතියේ කලින් සතියේ මේ. ඔව් මං කළා තියෙන වැඩ පේනවද? ඊට පස්සේ කොමාරි පන්ති අවසන් ගමන් ආවේ නැහැ. අවසාන දවසේ යාළුවෝ මේ මගෙන් පොඩි යෝජනාවක් කළා. මගෙන් ඇහුවා වගේ එකක් කළා. එයා යාර ළඟ හිරපු කෙනෙක්. මං එයාට කිව්වා මේ මට ආදරේ නම් පොඩි ගෑනු ළමයිගේ විස්තරයක් තියෙනවද? ඒ කාලේ ටෙලිෆෝන් එක මොබයිල් නෑ. මම කිව්වා මට ඇඩ්‍රස් එක හොයලා දෙන්න කියලා. මේකෙල්ල කොච්චර මං ගැන හැඟීමක් තිබ්බද කියන්නේ මට ඇඩ්‍රස් එක හොයලා දුන්නානේ. ඇඩ්‍රස් එක හොයලා දුන්නා. පස්සේ මම ඇඩ්‍රස් එක අරගෙන අන්තිම සතියේ ගෙදර ගියා. ගිහින් පස්සේ විභාගෙත් ලියවා. ලියලා ඉවර වෙලා මම මේවා කියන්නත් හොඳ මුන් කරයිත් අල්ලන්නේ නැහැ මේවා. පස්සේ මම පොඩි උපක්‍රමයක් කරලා එහෙම මම කියන්නම්කෝ උපක්‍රමයක් කරලා මම පොඩි ලෙටර් එකක් එවලා නිකන් හිටියා. දවස් කීපකින් මට මොබයිල් එකක් තිබ්බා එයාට නේ. එහෙමයි වුණේ. මගෙන් කෝල් එකක් 0.35. අංකල් කෙනෙක් කතා කරන්නේ මේ පුතා මම මේ අසවලාගේ තාත්තා මේ කවුද ඔයාගේ මෙයා කොහොමද දන්නේ කියලා. මම හිතුවා මං දන්නේ මට මතක නෑ. දැන් මට මේ අර කීප එක මං දන්නේ රෝන් නම්බර් නේද? ඒක මං තිබ්බා. හරිද? පස්සේ මට දේවරත් උනා මේ අර වැඩ කරලා. මම ආයෙ ගත්තා නේ අංකල් මේ අපි ළඟ ගියාලුවෙක්.
කියලා දැන් මං හිතන්න ගෙවෙනකොට සති කීපයක් නෑ මගේ දැන් මට එන දැන් තිගැස්ම පස්සේ මම ආපහු එයාට කිව්වා මේ අංකල් මේ ඉන්නවද නංගි පොඩ්ඩක් මට කතා කරන්න ඉන්නවද පොඩ්ඩක් ඉන්න කියලා දුන්නා ඊට හෙලෝ කිව්වා මම ෂණික වගේ මං අසවලා ගියේ මං අසවලා මේ පස්සේ කතා කරා මේක මගේ නම්බර එක ටට ටට ගාලා නම්බරෙත් කියන්න ගියා ඒ ටිකට මේකෙන් මතක හිටියා ඒක දවස් 3ක් විතර අපි කතා කළා එකපාරට කිව්වා බෑ කියලා ඒ බෑ කියලා කියන්න හේතුව සමහරවිට යාළුවෝ හිටව පිරිමිනෝ එක බලපෑමක් වෙන්න බල යාළුවා හිටියේ කොල්ල සරයි පස්සේ මම දර කතාවට ආයුෂ තිබ්බේ දවස් 3යි මම කියන්නේ මම ඔයාලට වඩා ඔය ගැන දන්නවා කියලා ඊට පස්සේ තත්තට මගේ හිතේ වැදුනා කෑගල්ල ගැන ලොකු නිකන් බැඳීමක් හරිද ආයෙ මම දවසක් ඉඳලා ගෙදර අරගෙන අම්මට කිව්වා ළමයි අම්මට කිව්වා මං කෙලින් මං ආන්ටි මම දවසක ලොකු තැනකට යනවා මට අදාළ ගෑනු ළමයිගේ නෑදෑයෙක් මේ පන්තියේ ඉන්න වෙන්න පුළුවන් මම කෙනා කියන්නේ ලොකු දවසක යනවා ලොකු ගමනක් දවසක යනවා මේ මම තපර දෙන්න. තවද යනවා. එදාට මම ආයෙම අසවලාගේ නම කියලා එයාගේ පැත්ත බලනවා. එයා වෙන කෙනෙක් කසාද බැලලා හිටියොත් මම බලන්නේ නැහැ. මගේ වරුන් දෙනවා. එහෙම නැති හිටියොත් මම එයාට කලින් ඔයාගේ කැමැත්ත අහනවා. මට කැමැත්ත දෙනවද? බලන්න පුතේ එහෙනම් කතා කරන්නකො කිව්වා අම්මා. අම්මට අම්මා හැබැයි ඊළඟට කිව්වා මම ඔයා මෙහෙම කතා කරපු ගැන සතුටුයි කිව්වා. ඕන බලන්න අම්මලාගේ ස්වභාවය. හරි? පස්සේ දුලා ඉස්සර වුණා. ඒ රේස් එකේ දුලා ඉස්සරහට ආවා. ආයෙ මට කතා කරන්න බැරුව ගියා. ඒකේ මොකද හේතුව මේ මොකක් කරේ එන්ගේජ් වුණා හරි මොන හරි වුණා ඒ ළමයා. එහෙම වුණා. අදටත් ඒ කෙනා දන්නේ නැහැ මං හිතන්නේ මම තමයි දිනේෂ් මුතුකල කියලා. දන්නේ නැහැ. මොකද ඒ කාලේ මට යාළුවෝ කතා කළේ අමිල කියලා. හරි? කෑගල්ලේ අවසාන බැච් එකට කලින් බැච් එකට මම මේක කියලා තිබ්බේ නිකන් සිහිවට නැහැ විදිහට. මම හිතාගත්තා කවදාද මෑස් ක්ලාසස් පටන් ගන්න පළවෙනි ඉරම කොහෙන් කියලාද? කෑගල්ලෙන්.